හරි ඔයාලා හැමදෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේ වැඩසටහනට. ඔයාලට ඉදිරියේදී ඔන්ලයින් කෝසස් අවශ්‍යයි නම් ඊළඟ මාසේ මැද වගේ හරිය වෙද්දී මෙන්න මේ අංකය ඔයාලා සටහන් කරලා තියාගන්න. ඔයාලට සමහර විට වැදගත් වෙයි මුල ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. right එහෙනම් අපි වැඩේ පටන් ගන්නවා. දැන් බෝඩ් එකේ මොකක්වත්ම නැහැ. ඕනෑම අදහසක් හැදෙන විදිය ඉංග්‍රීසි වලින්ම ඔයාලට උගන්වන්න හදන්නේ. උදාහරණ මෙහෙම. have has have started has started කියන්නේ start කියන ක්‍රියාපදේ past participle එක හැදෙන started past participle එකක් started have started has started have බහුවචනයි has ඒකවචනයි. දැන් මේකේ මොකක්වත්ම අදහසක් කියලා නැහැ. have started has started මේකේ තේරුම තමයි පටන් ගත්තා. නැත්නම් අපිට මේකේ තව තේරුමක් තියෙනවා. පටන් අරගෙන තියෙන්නේ. පටන් ගත්තා නැත්නම් පටන් අරගෙන තියෙන්නේ. ඔය දෙක කිව්වත් මේකම මීන් එකම එකට යන්නේ. මම අදහස ඔයාලට ගැඹුරෙන් පෙන්නන්නම්. තාම මේකෙන් කරන්න පුළුවන් වැඩ කැලේ ටික පෙන්නුවේ නැහැ. ඒකෙන් ඔයාලා මවිතයටපත් වෙනවා. මම මේ ඔයාලට ආරම්භයේ ගන්න විදිය බලාගෙන ඉන්න. have started has started පටන් ගත්තා නැත්නම් පටන් අරගෙන තියෙන්නේ. මේ started කියන්නේ start කියන එකේ past participle form එක. එතන මේ past participle form එක මේ past participle has have outing එයා perfect tenses එනවා. ලොකුට ඉඳන් එපා දන්නේ නැත්නම් perfect tenses. perfect tense එකක් නිර්මාණය කරනවා හැම ක්‍රියාවම බෑ. මම පෙන්නන්නම් ක්‍රියා මොනවාද කියලා. perfect tense එකක් නිර්මාණය කරනවා. දැන් මෙතන දාලා තියෙන්නේ start කියන started. මෙයත් එක්ක අපි verb එකට ing දානවා. started learn කියන එකට learning. smoke කියන එකට smoking. live කියන එකට living. මම ගන්නවා කතරු I. has have දෙකෙන් I එකනේ have. බහුවචනයනේ. I have started learning. I have started smoking. I have started living. දැන් මේ වාක්‍ය පොඩි. I have started learning. මම ඉගෙන ගන්න පටන් ගත්තා. නැත්නම් මම ඉගෙන ගන්න පටන් අරන් තියෙන්නේ. ඔය දෙකෙන් මොක කිව්වත් එකම මීනින් එක තියෙන්නේ. I have started smoking. මම සිගරට් බොන පටන් ගත්තා. නැත්නම් මම සිගරට් බොන පටන් අරන් තියෙන්නේ. I have started living. මම ජීවත් වෙන්න පටන් ගත්තා. නැත්නම් ජීවත් වෙන්න පටන් අරන් තියෙන්නේ. දැන් ඔයාලට වැටේනෝ මේ කතරු කෙනෙක් එක්ක has have දාලා started දැනට තව ක්‍රියා ගොඩාරියක් තියෙනවා. ඒ ක්‍රියාවත් එක්ක ක්‍රියාවට ing දාන්න පුළුවන්. ඒ දැම්මට පස්සේ තේරුම ඒ ක්‍රියාව කනවනම් කෑවා. හරිද? දැන් පටන් ගත්තා. මේක නැත්තම් පටන් අරගෙන තියෙන්නේ. අපි බලමු එක්සැම්පල් අරගෙන වෙන ක්‍රියාවලට යන්න. නැතුව මෙයත් එක්ක පොඩක් මෙයත් එක්ක වෙන වැඩ කෑලි මොනවාද? කොයි වෙලාවද පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේක හරියට තේරුම් ගන්න බැරි වුණොත් ක්‍රමේ දන්නවා. හැබැයි පාවිච්චි කරන්න බෑ. හේතුව පාවිච්චි කරන සිටුේෂන් වලට හිතා ගන්න බැරි වෙනවා. I have started. මම පටන් ගත්තා. living ජීවත් වෙන්න. I have started living කොහෙද? වෙනම ගෙදරක.
වෙනම ගෙදරක් කියන්නේ එකක් අර a separate house. වෙනම ගෙදරක නම් in තැනක් පන in a separate house. I have started living in a separate house. කට්ටිය කෙනෙකුට කියනවා මම වෙනම ඉන්න ස්ටාර්ට් එක ගත්තා. මම වෙනම ඉන්න පටන් ගත්තා. I have started living in a separate house. වැඩි කල නෑ. කියන අදහස මෙතන තියෙන්නේ. වැඩි කල නෑ. මේක පටන් අරන් වැඩි කල නෑ. තීරිය ගන්න ඕන. ඒ වගේම මෙතනට අපිට just දාන්න පුළුවන්. එතකොට ඊටත් වඩා වැඩි කල නෑ කියලා අදහස. මේ සුළු මොහොතකට කලින් ටිකම කාලයකට කලින්. I have just started living in a separate house. මම මේ දැන් පටන් ගත්ත ගමන්මයි. I have just started living in a separate house. හිතන්නකෝ ඔයාලා ගෙදර ඉන්නෝ. බඩු ටික දාලා වුණ දවසේ. කොහෙද බං ඉන්නේ? I have just started living in a separate house මචං. මම දැන් වෙනම ගෙදරක ඉන්නේ කියන කතාව කියන්නේ. මම දැන් වෙනම ගෙදරක ඉන්නේ. පරිවර්තනේ. මම වෙනම ගෙදරක ඉන්න පටන් අරන් තියෙන්නේ. මේ දැන් පටන් අරන් තියෙන්නේ. සිංහලෙන් ගොරේ. වැඩි දවසක් නෑ බං මේ ඊයේ පෙරේදා. මම වෙනම ඉන්නේ කියන අදහස තියෙන්නේ. We have just started walking. We have just started walking. කෙනෙක් කියනවා අම්මෝ කකුල රිදෙනවා ඉන්න බෑ. තව කෙනෙක් කියනවා oh my dear we have just started walking. අපි මේ දැන් ඇවිදින්න පටන් ගත්ත ගමන්නේ. We have just started walking. අපි දැන් ඇවිදින්න පටන් ගත්ත ගමන්නේ. What's wrong with your leg? What happened with you? What happened to you? We have just started walking. Hey man, lady, we have just started walking. අපි දැන් ඇවිදින්න පටන් ගත්ත ගමන්නේ. ඊට බලන්න මෙයාත් එක්ක ගියාට පස්සේ මේ දෙක ටිකක් එකට යන හැබැයි පොඩ වෙනස් වෙන ගතියක් තියෙනවා. I have just started living in a separate house. මම වෙනම ගෙදරක ජීවත් වෙන පටන් ගත්ත ගාම. මේ we have just started walking. අපි ඇවිදින්න පටන් ගත්ත ගාමනේ. What happened to you? අපි තව එක්සැම්පල් එකක් බලමු. මගන the moon. The moon has just started disappearing. Disappearing නොපෙනෙනවා. The moon has just started disappearing. ඔන්න දැන් පටන් ගත්තා. ඔන්න හදා දෙනවා. ඔන්න දැන්. ඔන්න මේ දැන්. ඔන්න පේන්නේ. The moon has just started disappearing. Just time කර දී. The moon has started disappearing. ඔන්න හඳ පේන්නේ නැති වෙනවා. ඔන්න හඳ පේන්නේ නැති වෙනවා. Quickly come. The moon has started disappearing. Hey children, come soon. The moon has started disappearing. පුද්ගල කර්තෘ විතරනේ පුද්ගල නොවන කර්තෘ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි බොහොම කල්පනාවෙන්. දැන් අපිට මේ චුට්ටක් දැන් එහාට යන්න පුළුවන්. දැන් question අහන්න පුළුවන්. question අහන්න කලින් අපි තව චුට්ටක් බලමු. started විතරක් නෙමෙයි තව ක්‍රියාපද පාවිච්චි කරන්න පුළුවන්. It has stopped. Start කියන එකේ අනිත් එක stop. Past participle එක. It has stopped ක්‍රියාවට ing. Raining. It has stopped raining. Rain එක නතර කරා. Now let's go. It has stopped raining. Let's go. It has just stopped raining. කෙනෙක් කාන මොකද යන්නේ නැත්තේ ඉක්මන් කළා යන ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික පරක් වෙනවා. මොකද කට්ටිය යන්නේ නැත්තේ කියලා කෝල් එකක් දීලා මොකද එන්නේ නැත්තේ? මේ දැන් වැහැලා පෑවුවේ. මේ දැන් වැහැලා පෑවේ. Now we are getting ready to go out.
It has just stopped raining. It has just stopped raining. මේ දැන් වැහැල නතර කරේ. We are going to go. අපි මේ යන්න හදන්නේ. Wait a minute. We are going to go. The moon has started disappearing. මොන හද පේන්නේ නැති වෙනවා. Come quickly. It has just stopped raining. මේ දැන්නේ වැස්ස නතර කරේ. පොඩක් ඉන්න. It has just stopped raining. Please be patient. පොඩක් ඉන්න. Like this, when you build sentences of your own following a specific grammar rule, as I mentioned, the present perfect with some specific verbs like started and stopped, like there are similar verbs. But now, when you are using those kinds of verbs for making better and beautiful sentences, please keep in mind you can use different kinds of subjects, and you can also add just, and you can add so many informations to the backside of the sentence. After finishing here, you can add more information to this one, and you can give a clear picture to the audience who are listening to you. Otherwise, this simple just sentence is may not enough to convey a better idea. All right? විවිධ කටුලත් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතන බලන්න the moon eat. ඒ බලන්න තා පොඩ්ඩක්. The කොත්තු බලන්න හරිද? The කොත්තු has started spoiling. Spoil නරක කරනවා. Spoiling ක්‍රියාවට ing. The කොත්තු has started spoiling. කොත්තු නරක වෙන්න වගේ නරක වෙන්න පටන් අරන් තියෙන්නේ. දැම්ම කැවතින් හරි. The කොත්තු has started spoiling. කොත්තු නරක වෙන්න අරන්. නරක් වෙන්න පටන් අරන් කියන කොත්තුව නරක් වෙන්න වගේ හදන්නේ කොත්තුව නරක් වෙන්න වගේ හදන්නේ කියන පටන් අරන් කියලා කියන්නේ. The kottu has started spoiling. What are we gonna do? We have to cook some rice. The බාන විවිධ කට්ටුලා. The kottu has started spoiling. I have finished making ක්‍රියාවට ing. I have finished making the tea. කෙනෙක් අහනවා මම යන්න වඩ පරගෙන oh I have finished making tea. තේ එක හදලා ඉවරයි. I have finished making tea. I have finished making හදලා ඉවරයි. එතන මම හැදුවා. තේ එක හදලා තියෙන්නේ. I have finished making the tea. I have finished making the tea. That's a complete sentence. Don't go out. Please be patient with me until I serve you. I have finished making the tea. ඒ විදිහට අපිට මේ විවිධ කටුලත් එක පාවිච්චි කරන පුළුවන් තියරිය තමයි has started, then have started, have finished, stopped ඔන්න වගේ ක්‍රියා ගන්න පුළුවන්. එතකොට තව ක්‍රියා තියෙනවා. චුට්ටක් කල්පනා කරන්න ඕන. නේද? චුට්ටක් කල්පනා කරන්න මොනවද පාවිච්චි කරන්න පුළුවන් කියලා. මොලේ වෙහෙසවන්න ඕන. එකම කට්ටු විතරක් නෙමෙයි විවිධ කට්ටුල තියෙන්නේ. අපි බලමු මේ question forms තියෙනවා. ඒ originally හැදෙන විදිය බලමු. මේ හැදුනට පස්සේ අපිට ඕනම විදිහේ මේකට කතන්දරේ වාක්‍ය තනියම නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපිට අපි ගැන confidence එකක් ඇති වෙන්නේ right මට ඕන දෙයක් පුළුවන් නේද කියලා. පැහැදිලිද? මම මෙහෙම has started මෙයා තමයි ක්‍රියාව. මොකද පටන් ගත්තේ කියලා දානවා. කට්ටු මෙතන ඉන්නවා. She has started ගත්තදී ප්‍රශ්නයක් ආදී ක්‍රියාව ඉස්සරහට ගන්නවා. has started ක්‍රියාපද ඉස්සරහට ගන්න ප්‍රශ්නයක් ආදී ක්‍රියාපදේ කොටස් 1යි 2යි ක්‍රියාපදේ පළවෙනි කොටස උනාට පස්සේ කට්ටු දානවා. Has she started
living. Has she started living with him? Has she started? ඇය පටන් ගත්තද living with him? එයාත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තද? ඒතර අපි යන්නේ එයාත් එක්කද දැන් ජීවත් වෙන්නේ කියන කතාව අහන්නේ. ඒ වගේ තියෙන මේ වැඩි දවසක් නෑ මෙහෙම කතාවක් ඇවිල්ලා පටන් ගත්තද? පටන් අරගෙන තියෙන්නේ කියලා පුළුවන්. ජීවත් වෙනවද කියලා අහන්නේ. දැන් ජීවත් වෙනවද කියලා. Has she started living with him? එයාත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තද? Has she started smoking? එයා දුම් බොන්න පටන් ගත්තද? බලන්නකො කරගත්ත දෙයක්. Has she started smoking? Oh my god. Has she started smoking? එයා දුම් බොන්න පටන් ගත්තද? Has started ක්‍රියාවට ing. WH question එක දාන්න පුළුවන් why? Why has she started smoking? මොකද එයා දුම් බොන්න අරන් තියන්නේ ඔයි? Why has she started smoking? දැන් why මෙහෙම දැම්මා. question එක මෙහෙම ආලා තිබුණා. එහෙම නැතුව why දාලාම හැදෙන එකක් අපි බලමු. WH question එක. ඒතර ඔයාලට හරියට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ ආපු එකනේ අපි WH question එක දැම්මේ. දැන් why දාලා බලමු. Why? Have they? Have බවසා they දාන. බවවචනයක් කෙනෙක්. Why have they started? Why have they started? ඇයි ඒ කට්ටිය පටන් ගන්න තියෙන්නේ? Living in Colombo. Why have they started living in Colombo? මොකද ඒ කට්ටිය කොළඹ ජීවත් වෙන්න පටන් ගත්තේ ඔය? පටන් අරන් තියෙන්නේ. Why have they started living in Colombo? මේ have started කියන එකේ නැතාර්ථය අපිට දාන්න පුළුවන් haven't. ඒක වචන hasn't. Hasn't started. Hasn't started. She ගත්තොත් she hasn't started. ඒ පටන් ගන්නෑ. ප්‍රශ්නයක්දී hasn't she started? and why? WH question. Why hasn't she started? Why hasn't she started cooking? Why hasn't she started? ඇයි පටන් අරගෙන නැත්තේ? ඇයි පටන් ගත්තේ නැත්තේ? Why hasn't she started cooking? අයියා උයන්න පටන් අරගත්තේ නැත්තේ? දැන් බලන් ඉන්නවා. කටියට බඩගිනි. Why hasn't she started cooking? ලස්සන පදයක් දාන්න yet. තාම. ඇයි තාම උයන්න පටන් ගත්තේ නැත්තේ? මොකද එයා තාම උයන්න පටන් ගත්තේ නැත්තේ? Why hasn't she started cooking yet? Why hasn't she started cooking yet? දැන් මේක මම ආපු විදිය බලන්න ඕන. ආපු process එක බලන්න ඕනේ. එහෙම බැලුවොත් ඔයාලට යම්කිසි මතකයක් එනවා. මේමයි මේක දැම්මේ කියලා. අය පටන් ගත්ත විදිය දැන් වාක්‍ය නිර්මාණය කරන විදිය. දැන් අපි බලමු ටිකක් ලොකු දිග වාක්‍යයක් හදන්න බලමු. මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. හරි ඉන්ටරෙස්ටිං. ඔයාලට පටන් ගත්ත විදිය මතකේ තියෙන්න ඕන. Why haven't? Why haven't? දැන් කක්ෂු දාන බහුවචන. Why haven't you started? Why haven't you started? අයියෝ පටන් ගත්තේ නැත්තේ? Why haven't you started teaching English?
Why haven't you started? ඇයි ඔයා පටන් ගත්තේ නැත්තේ? Teaching English. ඉංග්‍රීසි උගන්වන්න ඇයි පටන් ගත්තේ නැත්තේ? Why haven't you started teaching English yet? තාම. Why haven't you started teaching English yet? මම දෝ එක සම්බන්ධ කරනවා. උනත් කියන එක. දැන් උනත් සම්බන්ධ කරනවා. කොහොම උනත්ද? ඔයාට හොඳ teaching skill එකක් තිබුණා වුණත් ඔයාට හොඳ teaching skill එකක් තිබුණා වුණත් කියන්නේ තිබිලා ඔයාට හොඳ teaching skill එකක් තිබිලා මොකද තාම ඉංග්‍රීසි උගන්වන්න පටන් ගත්තේ නැත්තේ? ඔන්න තව සම්බන්ධ කරන්න පුළුවන් in your village වගේ ගමේ. Why haven't you started teaching English in your village yet? අයියා තාම ගමේ ඉංග්‍රීසි උගන්වන්න පටන් ගත්තේ නැත්තේ. මං දෝ එක සම්බන්ධ කරන වාක්‍ය. ඒ විදිහට කැමති සම්බන්ධ කරේ පදයක සම්බන්ධ කරන්න පුළුවන්. ඔයාට හොඳ ටීචින් ස්කිල් එකක් තිබිලත් එහෙම වුණත් කියන්නේ දෝ. දෝ ඔයාට තියනවා කියන්නේ you have a good teaching skill. Teaching skill එක. හරිද? Though you have a good teaching skill. A good teaching skill. හොඳ teaching skill එකක්. You have කියන ඔබට තියෙනවා. ඔබට තිබිලත්. Though you have a good teaching skill. Why haven't you started teaching English in your village yet? Though you have a good teaching skill. මෙයා මුලට ගන්නත් පුළුවන්. හරිද? මෙයා මුලට ගන්නත් පුළුවන්. Though you have a good teaching skill, why haven't you started teaching English in your village yet? මෙයාකට ලස්සනයි. question mark එකක් තියෙනවා. ඒතර ඔය ටිකක් දීර්ඝ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් අපි සිංහලෙකුදී. ඔයාට තියෙනවනේ හොඳට උගන්වන්න පුළුවන් හැකියාව. මොකද අනේ තාම පටන් ගත්තේ නැත්නම් ගමේ උගන්වන්නකො. හරිද? ඔන්න ඔය විදිහට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මෙතන perfect එකත් එක්ක ක්‍රියාවට ing පාවිච්චි කිරීමක් තමයි තියෙන්නේ. perfect එකත් එක්ක ing භාවිතා කිරීමක්. මේක ගෙනාවේ ටිකක් advanced learners ලට හිතලා වාක්‍ය නිර්මාණය කරන්න පොඩි practice එකක් අරන් දෙන්න. මේක basic learner කෙනෙකුට ග්‍රහණය කරගන්න සමහරට අමාරුයි. ග්‍රහණය කරගත්තා නම් ඔයා basic නෙවෙයි. හරිද? තේරුණා නේද? එතන මේ හැම වීඩියෝ එකකම දීර්ඝ කොටස් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔගේ පාඨමාලාවල මේ සමස්තය ආවරණ විදියට ඕනෑම වාක්‍යයක් කිසිම hesitation එකකින් තොරව නිර්මාණය කර ගැනීමට උදව් කරනවා. උගන්වනවා. ඒ වගේ මේ නිර්මාණය කරන වාක්‍ය කතා කරලා පුරුදු වෙනවා. කටපාඩම් කිරීමකින් තොරව සම්පූර්ණයෙන් ඉංග්‍රීසි හැදෙන විදිය ඔයාලට උගන්වමින්. එහෙනම් present perfect එක ක්‍රියාවට ing දාන්න ගියාම මේ පුංචි වීඩියෝ එක අවසන් වෙනවා. මේ වීඩියෝ එක අවසන් වෙනකම් දැන් දිලිට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. Right, thank you very much. I am Chamar Prabhat.